ආයිබෝවන් අද මම හැදුවේ කෙසෙල් මුව වලින් මෝජුවක්. මේ තියෙන්නේ ඇඹුල් කෙසෙල් මුවයක්. එතකොට මේ රම්පේ කරපිංච අමු මිරිස් සුදු ලූණු රතු ලූණු කුරුඳු කෑල්ලක්. මේ තියෙන්නේ මම ඒ කෙසෙල් මුවේ හොඳට සෝදලා කපාගෙන කහයි ලුණුයි දාලා ඒ වතරෙන් මිරිකගෙන තෙල් එකක් රත් වෙන්න තියලා ඒකට මම මේ විදිහට කෙසෙල් මුව ටික එකතු කරගෙන හොඳට බැද ගන්නවා. මේක ටිකක් අර වෙනකම්ම වගේ බදින්න ඕනේ. මෙන්න මේ වගේ මම මේ කෙසෙල් මුව ටික සේරම බැදගත්තා. ඊට පස්සේ මම මේ තෙල් එකටම අර අනිත් ටික දාලා මේ විදිහට ඒවත් බැද ගන්නවා. ගොඩක් වෙලා බැදෙන්න දෙන්නේ නැහැ. හරි ඉක්මනින් මේ ටික අයින් කර ගන්න ඕනේ. රම්පේ කරපිංචනා ටිකක් බැදුනට කමක් නැහැ. රතු ලූණු අමු මිරිස් සුදු ලූණු හිම දාපු ගමම්ම වගේ අයින් කර ගන්නවා. මෙන්න මේ වගේ මං අර බැදගත්ත කෙසෙල් මුව ටිකට මේ ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ අපේ රසානුව ඒකට මේ ලුණු එකතු කරා. ඊළඟට ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරනවා. ඊට පස්සේ මං ඒකට අඹ චට්නි ටිකක් තමයි මේ එකතු කරේ. සීනිත් තේ ඇඳක් විතර එකතු කර ගන්නවා. අඹ චට්නි නැත්තම් සීනි ටිකක් වැඩිපුර එකතු කර ගන්න. දැන් ලිප ඔන් කරගෙන මේක හොඳට කලවම් කර ගන්නවා. ඔන්න දැන් මං කෙසෙල් මුව මෝජු එක හදලා ඉවරයි. මේක අපිට බටු මෝජු වගේ සතියක් විතර වුණත් තියාගන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. සුබ දවසක්.